ඇත්තටම රිකවරි සප්ලිමන්ට් එකක් කියන්නේ මොකක්ද? ව්‍යායාම මාලාවෙන් ප්‍රතිඵල ලැබෙන්නේත් නැහැ. ශරීරයට අනතුරු ඇතිවීමේ හැකියාවත් වැඩි වෙනවා. එතකොට මාංශ පේශි වර්ධනයට සහ රිකවරියකට අත්‍යවශ්‍ය වෙනවා. කෙනෙක් කොයිතරම් ව්‍යායාම කළත් හරියට BCAA එකකට යන්නේ EA එකකට යන්නේද කියලා ඒ දැනුම ලැබුණා. ඇත්තටම රිකවරි සප්ලිමන්ට්ස් ගොඩක් ඕනම කෙනෙක්ට පාවිච්චි කරන එක ගැටලුවක් වන්නේ රිකවරි සප්ලිමන්ට් එක ජිම් යන්නේ නැති කෙනෙක් පාවිච්චි කරන එක ගැටලුවක් වෙයිද ડોක්ටර්? රිකවරි සප්ලිමන්ට් එකක් කියන්නේ මොකක්ද? අද අපි කතා කරමු රිකවරි සප්ලිමන්ට්ස් කියන්නේ. ඒ කියන්නේ BCAA, EAA, L-carnitine සප්ලිමන්ට්ස් ගැන. ડોක්ටර් ඇත්තටම රිකවරි සප්ලිමන්ට් එකක් කියන්නේ මොකක්ද? ඔව් දැන් ව්‍යායාම කරන කෙනෙකුට වැදගත් වෙන දෙයක් තමයි පෝස්ට් වර්ක්අවුට් රිකවරි කියන දේ. කියන්නේ ව්‍යායාම වලින් පස්සේ ඇඟ යථා තත්ත්වයට පත් වෙන්න ඕනේ. මේ යථා තත්ත්වයට පත්වීමේ ක්‍රියාවලිය හරියට වෙන්නේ නැත්නම් ව්‍යායාම මාලාවෙන් ප්‍රතිඵල ලැබෙන්නේත් නැහැ. ශරීරයට අනතුරු ඇතිවීමේ හැකියාවත් වැඩි වෙනවා. එතකොට රිකවරි කියන දේ ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ පෝෂණය නැත්නම් නියුට්‍රිෂන් කියන දේ මම. එතකොට මාකට් එකේ සප්ලිමන්ට්ස් වර්ග තියෙනවා මේ රිකවරි එක ඉම්ප්‍රූව් කරන්න පුළුවන් විදිහ. ඉතින් ඒවා තමයි සරලවම රිකවරි සප්ලිමන්ට්ස් කියලා කියන්නේ. ඔව් ડોක්ටර්. එතකොට දැන් ඉස්සර තිබේ BCAA විතර. ඊට පස්සේ EAA+ කියලා ආවා. ඉතින් මේ දෙක අතර වෙනස මොකක්ද? ඔව්. අපේ මනුෂ්‍ය ශරීරය ගත්තට පස්සේ ඒව හැදිලා ශරීරයේ තියෙන ප්‍රෝටීන් හැදෙන්න ඇමයිනෝ අම්ල කියන ජාතිය වැදගත් වෙනවා. ඉතින් මේ ඇමයිනෝ අම්ල වලින් සමහර ඒවා අපේ ඇඟ ඇතුළෙම නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒවට තමයි අපි කියන්නේ non essential amino acids කියලා. තව ඇමයිනෝ අම්ල කාණ්ඩයක් තියෙනවා. ඒක බාහිරින් අපි ගන්න ආහාර වලින් ගන්න ඕනේ. ඒවට තමයි අපි කියන්නේ essential amino acids කියලා. එතකොට කෙනෙක් ලබා ගන්න ආහාර වේලේ ගුණාත්මක භාවය මත සහ එයා ලබා ගන්න ප්‍රෝටීන් වල ගුණාත්මක භාවය මත ප්‍රෝටීන් ප්‍රමාණය මත මේ essential amino acids කියන දේවල් ඇඟට ලැබීම හෝ නොලැබී යාම වෙන්න පුළුවන්. ඉතින් කෙනෙක්ගේ ආහාරයෙන් ලැබෙන්නේ නැත්තම් මේ essential amino acids එතකොට අපිට EAA supplements එහෙම නැත්නම් essential amino acid supplements කියන එක භාවිතා කරන්න පුළුවන්. ඊට පස්සේ අපි ගාව තියෙනවා BCAA කියලා වෙන ජාතියකුත්. BCAA කියලා කියන්නේ branch chain amino acids. branch chain amino acids කියලා කියන්නේ leucine, isoleucine සහ valine කියන essential amino acids වර්ග තුන. මේ branch chain amino acids කියන දේවල් මාංශ පේශි වර්ධනයට සහ රිකවරි එකට අත්‍යවශ්‍ය වෙනවා. කෙනෙක් කොයිතරම් ව්‍යායාම කළත් හරියට BCAA ඉන්නේ නැත්නම් එයාගේ මාංශ පේශි වර්ධනය සහ රිකවරි එක වෙන්නේ නැහැ. එතකොට ආහාර වලින් BCAA ලබා ගන්න බැරි වෙන තැන්වලදී BCAA සප්ලිමන්ට්ස් භාවිතා කරන්න පුළුවන්. ඔව් ડોක්ටර්. නිකන් සරලව කිව්වොත් EAA එකයි BCAA එකේ අතර හොඳ මොකක්ද? ඔව්. ඒක ගොඩක් වෙලාවට ඒ අදාළ ක්‍රීඩකයාගේ හෝ ව්‍යායාම කරන එක්කෙනාගේ අවශ්‍යතාවය මත තමයි තියෙන්නේ වෙන්නේ. දැන් හිතන්නකෝ වෙජිටේරියන් කෙනෙක් කියලා. වෙජිටේරියන් කෙනෙකුට ලෝකෙ සහ ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්න තමයි ඉහළ ගුණාත්මක භාවයෙන් යුතු ප්‍රෝටීන් ලබා ගන්න බැරි වෙන එක. එතකොට එයාගේ ප්‍රෝටීන් ලැබෙන්නේ නැහැ. ඒක නිසා essential amino acids ලැබෙන්නේ නැහැ. ඉතින් එතෙන්දී එයාට තියෙන හොඳම ඔප්ෂන් එක තමයි essential amino acid supplement එකට යන එක. තව කෙනෙකුට ව්‍යායාම කරනවා එයාගේ ව්‍යායාම කරන වේලාව ගොඩාක් වැඩි. ඊට පස්සේ තව කෙනෙකුට තියෙන ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ව්‍යායාම කළත් මාංශපේශි රිකවරි එක සහ වර්ධනය හරියට වෙන්නේ නැහැ. ඒ වගේ තැනකදී එයාට හොඳම ඔප්ෂන් එක වෙන්නේ BCAA සප්ලිමන්ට් එක තමයි. ඉතින් එකකට වඩා නිකක් හොඳයි කියන්න අමාරුයි වගේම අදාළ ෆිට්නස් ගෝල් එක මත තමයි ඒක තියෙන්නේ. ඔව් ඇත්තටම කියනවා නම් ওই දෙකේ වෙනස නම් දැන් ඉතින් හොඳට තේරෙනවා. ඒ කියන්නේ කස්ටමර් කෙනෙක්ට ඔයා කොහොමද BCAA එකකට යන්නේ EAA එකට යන්නේද කියලා ඒ දැනුම ලැබුණා. ඉතින් ડોක්ටර් ඒකම ගත්තොත් තව රිකවරි සප්ලිමන්ට් එකක් තමයි L-carnitine කියන එක. ගොඩක් අය ඒක ෆැට් බර්නින් වලටත් පාවිච්චි කරනවා. ඉතින් ඇත්තටම BCAA, EAA, L-carnitine අතර වෙනස මොකක්ද? ඒක ලික්විඩ් එකක් විදියටත් වෙනවා, කැප්සූල් විදියටත් වෙනවා. ඔව්. L-carnitine කියලා කියන්නේ ශරීරයට අවශ්‍ය
ශුද්‍ර පෝෂක වර්ගයක්. අපේ ඇඟට අපිට ඕන වෙනවනේ විටමින් සහ මිනරල්ස්. ඊට අමතරව එල්කානිටීන් සහ කෝලීන් කියන සංඝටක දෙක අවශ්‍ය වෙනවා. එල්කානිටීන් කියන එක අපේ ශරීරයේ ඇත්තටම කානිටීන් එල්කානිටීන් වලටත් වඩා අපේ ශරීරයේ තියෙන කානිටීන් කියන ආකාරය. කානිටීන් වලින් කරන දේ තමයි මේද අම්ල පරිවෘතියට දායක වෙන එක. මේද අම්ල පරිවෘතියට දායක වීම කියන එක අපේ ඇඟේ ෆන්ක්ෂන්ස් නිවැරදිව තියාගන්න ගොඩක් වැදගත් වෙනවා. එතකොට සාමාන්‍ය වැඩිහිටි ගෑනු පිරිමි ભેදයක් නැතුව ඒ අවශ්‍ය කානිටීන් ප්‍රමාණය ආහාරවලින් ලැබෙන්න ඕනේ. ඉතින් එහෙම ගන්න බැරි වෙලාවට තමයි අපි එල්කානිටීන් සප්ලිමන්ටේෂන් එකට යන්නේ. මෙතෙන්දී කලින් කිව්වා වගේ දියරාකාරය සහ පෙති ආකාරය කියන දෙකම තියෙනවා. මෑත කාලීනව සිදු කරපු රිසර්ච් වලින් සජෙස්ට් කරලා තියෙනවා වර්ක්අවුට් එකකින් පස්සේ මසල් රිකවරි එකට එල්කානිටීන් යූස් කරන්න පුළුවන් කියන එක. ඒක සමහරු කියනවා උදෑසන පළවෙනි ආහාරය විදිහට එල්කානිටීන් උදේ කෑමත් එක ගන්න ඕන කියලා. තව සමහර සජෙෂන්ස් තියෙනවා එල්කානිටීන් වර්ක්අවුට් එකෙන් පස්සේ ගන්න ඕන කියන එක. ඒකත් එක්කම එල්කානිටීන් ගොඩක් මාකට් කරන්නේ මේ වෙයිට් ලොස් සහ ෆැට් බර්නින් කියන දේ ස්ටිමියුලේට් කරනවා කියන එක. ඉතින් රිසර්ච් වලින් සජෙස්ට් කරලා තියෙන විදිහට වෙයිට් ලොස් කියන එක එල්කානිටීන් වලින් ගන්න පුළුවන් ඉෆෙක්ට් එකක්. නමුත් එතෙන්දී ඩයට් එකත් හරියට මැනේජ් කරගෙන යන්න ඕනේ. අර ලොකු දුර්මතයක් වගේ තියෙන දෙයක් තමයි ඩයට් එක මොකක් වුණත් එල්කානිටීන් එකකින් වැඩේ කොට දාගන්න පුළුවන් කියලා. ඒක එච්චර ප්‍රතිඵලදායක දෙයක් නෙවෙයි. ඇත්තටම රිකවරි සප්ලිමන්ට්ස් ගොඩක් ඕනම කෙනෙක්ට පාවිච්චි කරන එක ගැටලුවක් නැද්ද? ඔව්. එතන මෙන්න මෙහෙම කතන්දරයක් තියෙනවා. දැන් කෙනෙක්ගේ ශරීරය වැඩ කරන විදිය කෙනෙක්ගෙන් තව කෙනෙකුට වෙනස් වෙනවනේ. ඉතින් එකම වර්ක්අවුට් එක කළත් ඒකෙන් රිකවරි වීම දෙන්නෙක් අතර වෙනස් වෙන්න පුළුවන්. ඉතින් කෙනෙකුට තේරෙනවා නම් තමන් එක්සර්සයිස් වලින් රිකවර් වෙන්නේ නැහැ කියලා කරන්න පුළුවන් පළවෙනි දේ තමයි තමන්ගේ ඩයට් එක ෆික්ස් කරගන්න එක. ඒකත් කරන්නලා ඉවර වෙලා තවදුරටත් රිකවර් වෙන්නේ නැත්තම් ඒ වගේ කෙනෙකුට මේ සප්ලිමන්ට්ස් try කරලා බලන්න පුළුවන්. ඒකේ කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. නමුත් විවිධ රෝගාබාධ තියෙන කෙනෙක් නම් හිතන්නකෝ දැන් පරිවෘත්ති ආශ්‍රිතව තියෙන රෝග දියවැඩිය තත්ත්වය කොලෙස්ටරෝල් හෝමෝන ගැටලු මේ වගේ දේවල් තියෙනවා නම් මේ සප්ලිමන්ට්ස් වර්ග භාවිතා කරනකොට චුට්ටක් සැලකිලිමත් වෙන්න ඕනේ. නැත්නම් නිසි වෛද්‍ය උපදෙස් ගන්න එක තමයි හොඳම දේ වෙන්නේ. අනික් දේ තමයි ප්‍රමාණවත් විදිහට ඉහළ ගුණාත්මක භාවයෙන් යුතු ප්‍රෝටීන්. කියන අපි සත්ත්ව ප්‍රෝටීන් කියලා කියන්නේ මේ දේවල් ගන්න කෙනෙකුටත් සමහර වෙලාවට රිකවරි එකට මේ සප්ලිමන්ට්ස් අවශ්‍ය නොවෙන්නත් පුළුවන්. ඒක නමුත් පුද්ගලයාගේ ක්‍රියාකාරීත්වය වයස කියන දේවල් මත රඳා පවතිනවා. ඉතින් සරලව කිව්වොත් පාවිච්චි කරන්න පුළුවන්. ගැටලුවක් නැහැ. නමුත් රෝගාබාධ තත්ත්වයක් තියෙනවා නම් එතෙන්දී සැලකිලිමත් වෙන්න ඕන. අනේ රිකවරි සප්ලිමන්ට් එක ජිම් යන්නේ නැති කෙනෙක් පාවිච්චි කරන එක ගැටලුවක් වෙයිද ડોක්ටර්? ඔව්. එතෙන්දී මේ සප්ලිමන්ට්ස් රිකවරි සප්ලිමන්ට්ස් කියන කැටගරි එකට ආවත් කෙනෙක්ගේ ඩයට් එකෙන් එයාට අවශ්‍ය ඇමයිනෝ අම්ල ප්‍රමාණය ලැබෙන්නේ නැත්නම් භාවිතා කරන්න පුළුවන්කම තියෙනවා. ඊට අමතරව තමන්ගේ ඩයට් එකෙන් අවශ්‍ය කානිටීන් ප්‍රමාණය ලැබෙන්නේ නැත්නම් භාවිතා කරන්න පුළුවන්. දැන් මේවා ව්‍යායාම කරන කෙනෙක් භාවිතා කිරීම හෝ ව්‍යායාම නොකරන කෙනෙක් භාවිතා කිරීම කියන එක අතර ලොකු පරස්පරතාවයක් වෙනසක් ඇති වෙන්නේ නැහැ. නමුත් වැදගත්ම දේ තමයි මේක අපි පාවිච්චි කරනකොට ව්‍යායාම කරනවා නම් හොඳයි කියන එක තමයි මම ඉන්නේ. මොකද ඒකට හේතුව වෙන්නේ අපේ ඇඟට ලොකු ඩිමාන්ඩ් එකක් වැටෙන්නේ එක්සර්සයිසස් වලින් තමයි. ඒ ඩිමාන්ඩ් එකක් වැටෙන වෙලාවක තමයි මේ වගේ දේවල් භාවිතා කරන එක වඩාත් හොඳ වෙන්නේ. ඔව්. සාමාන්‍යයෙන් වර්ක්අවුට් කරනකොට අපි දැන් සාමාන්‍යයෙන් සප්ලිමන්ට් එක යූස් කරනවානේ BCAA එකක් හෝ බ්‍රාන්චිනමයින් එකක් හෝ එල්කාන්ටින්. ඒක අපි දෛනිකව ගන්න ඕනද නැත්නම් වර්ක්අවුට් කරන දවසට විතරක් ගත්තට ප්‍රමාණවත්? ඔව්. සාමාන්‍යයෙන් වර්ක්අවුට් එකක් කරනකොට මේක භාවිතා කරන එක ප්‍රමාණවත් වෙනවා. මොකද ඇඟට ලොකු ස්ට්‍රෙස් එකක් ඩිමාන්ඩ් එකක් එන්නේ එතකොට. ඉතින් එක කෙනෙක් ගත්තොත් එයා සතියට වර්ක්අවුට්ස් කරන ප්‍රමාණය අනික එක්කෙනාට වෙනස් වෙනවා. ඉතින්දී මේක සතියට කී දවසක් භාවිතා කරනවද කියන එක ඩිපෙන්ඩ් වෙන්නේ ව්‍යායාම කරන දවස් ගන්න අනුව තමයි. ඒ වගේම අපි බැලුවොත් මේ මාකට් එකේ ගොඩක් බ්‍රෑන්ඩ් වලින් මේ රිකවරි සප්ලිමන්ට්ස් එනවා. එහෙම එන සප්ලිමන්ට් වල සාමාන්‍යයෙන් ඩෝසේජ් එකක් තියෙනවා. ඒ කියන්නේ අපිට මේක සිලෙක්ට් කරගන්නේ කොහොමද?
මේ රිකවරි සප්ලිමන්ට් අපි සිලෙක්ට් කරනකොට ඊට අමතරව ඇඩ් වෙන මොන හරි ඇමයිනෝ ලිස්ට් එකක් හරි නැත්නම් මොන හරි විශේෂ දෙයක් තියෙනවද අපිට සප්ලිමන්ට් එක සිලෙක්ට් කරගන්න. ඔව් අපි L-කානිටීන් වලින් පටන් ගමුකෝ. සාමාන්‍යයෙන් දවසකට සප්ලිමන්ට්ස් එකක් විදියට ගන්නවා නම් පුද්ගලයෙකුට L-කානිටීන් මිලිග්‍රෑම් 3ක් විතර ගන්න ඕනේ කියන එක තමයි කියන්නේ. ඒක ගොඩක් L-කානිටීන් සප්ලිමන්ට්ස් ඒ ප්‍රමාණයෙන් තමයි එක සර්වින් එකක් එන්නේ. සමහර ඒවා තියෙනවා මිලි 15 කියලා. 15 තියෙන ඒවා තරම් වෙනවා. එතකොට ඒක සමහරලාවට හදලා තියෙන්නේ ඒ වෙනත් රටවල ඉන්න පුද්ගලයන්ගේ අවශ්‍යතාවය මත වෙන්නත් පුළුවන්. නමුත් මිලිග්‍රෑම් 3 සහ 2 පරාසය ප්‍රමාණවත්. එතකොට BCAA සහ EAA සප්ලිමන්ට් කියන දේවල් ගත්තට පස්සේ මේවැ ඇමයිනෝ අම්ල අඩංගු වෙලා තියෙන්නේ මොන ප්‍රමාණයකින්ද කියන එක අපි මිලදී ගන්නකොට බලන්න ඕන. සමහර වෙලාවට මේ සප්ලිමන්ට්ස් වල අඩු ප්‍රමාණවලින් අඩංගු වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඒ වගේ දෙයක් ගන්න එක ප්‍රතිඵලදායක වෙන්නේ නැහැ. එතකොට එතෙන්දී සප්ලිමන්ට් එකක් ගන්නකොට ඒ ගන්න ස්ථානයෙන් ඒ පිළිබඳව නිවැරදි උපදෙස් බලාපොරොත්තු වෙන එක තමයි හොඳම දේ. ඔයාලට ගොඩක් වැදගත් වෙන වීඩියෝ එකක් තමයි අද කරේ. රිකවරි සප්ලිමන්ට් එක කොහොමද තෝරගන්නේ? රිකවරි සප්ලිමන්ට් එක ඕගොල්ලෝ මිලදී ගන්නකොට බලන්න ඕන විශේෂ දේවල් මොනවද කියලා ඕගොල්ලෝ දැනගන්න ඇති. අපි කින්වොන් ෆිට් ෆෝකස් එකේ ඊළඟ වීඩියෝ එකෙන් අපි හම්බ වෙමු.